රයිට් මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඇඩිෂනල් account එකක් create කරන්න කියලා. ඔයා මුලින්ම කරන්න මෙතන ඔයාගේ account balance එක ළඟ තියෙනවා real කියලා. අන්න ඒක උඩ click කරන්න. click කරලා මෙතන plus mark එකක් තියෙනවා යටම නිල් පාටින්. අන්න ඒක උඩ click කරන්න. ඒක උඩ click කරද්දී ඔයාලට එනවා මෙතන real account කියලා උඩ තියෙනවා. ඒ real account කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන MT5 click කරලා continue කරන්න. මෙතන මේක standard account එක standard account එක දීලා continue කරන්න. leverage එකේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ උඩම තියෙන එක ඒ විදිහටම තියෙන්න අරින්න. leverage එක වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. USD තියෙන අරින්න එක වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. standard account එක තියෙන ඒකෙත් වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන පාර්ට්නර් කෝඩ් එක දෙන්න JQ48K කියන පාර්ට්නර් කෝඩ් එක දෙන්න. JQ48K කියන පාර්ට්නර් කෝඩ් එක දීලා ටික් එකක් දීලා කන්ටිනියු කරන්න. ඊට පස්සේ මෙතන හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. කැපිටල් ලකුණු, සිම්පල් ලකුණු, ඉලක්කම්, ඒ වගේම ඇට් එකක් ඔය විදිහට දාලා හොඳ මතක හිටින පාස්වර්ඩ් එකක් දීලා කන්ටිනියු කම්ප්ලීට් කරන්න. දැන් ඔයාගේ ඇඩිෂනල් account එක create කරලා ඉවරයි. දැන් මෙතන balance එක 0 තියෙන ඔයාගේ අලුතෙන් හදපු ඇඩිෂනල් account එක. ඔයා දැන් මේක local deposit එකනේ subscribe කරන්න ඕනේ deposit withdrawal වලට. ඒක නිසා ඔයා අනිවාර්යෙන් මේක local deposit subscribe කරන්න. මෙතන more කියන එක උඩ click කරලා ඔයා මේක යට යද්දි මෙතන තියෙනවා deposit කියලා. ඒක උඩ click කරන්න. ඊට පස්සේ මේකේ තියෙනවා යටම තියෙනවා local deposit. අන්න ඒක click කරලා yes දෙන්න. මම subscribe කරන BGL එක මම deposit withdrawal යන්නේ BGL එක හරහා නිසා ඉතින් ඒ කට්ටියගේ මෙතන number එක 6276යි 16යි 02 click කරලා tick එක දාලා submit කරනවා. ඊට පස්සේ මෙතන confirm කරනවා. ඔයාලා කැමති local deposit එකෙන් කරා කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාගේ account එකේ කලින් සල්ලි තිබුණා නම් ඔයාට නැවත deposit එක කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒක internet transfer කරගන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයා මෙතන real කියන එක උඩ click කරලා මෙතනින් ඔයා create කරපු account number එක අලුතින් create කරපු account number එක ලියාගෙන ඔයා යට යන්න. යට ගිහිල්ලා අර dollars තියෙන එක උඩ click කරන්න. දැන් dollars තියෙන උඩ ඒ account එකට log වෙන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන account balance එක පෙන්න තැන තියෙනවා real කියලා. ඒක උඩ ඔයා click කරන්න ඕනේ. account balance එක real කියන එක උඩ click කරලා withdrawal කියන එක click කරලා ඊට පස්සේ internal transfer ඒක දීලා මෙතනින් ඔයාට අර මම කියවනේ කලින් දැන් හදපු additional account දැන් හදපු additional account number ලියා ගන්න කියලා. අන්නේ number එක මෙතනින් බලන්න බලලා ඒක select කරන්න. මේක උඩම තියෙන number එක මම මේක select කරනවා. ඊට පස්සේ ඩොලර්ස් ගාන මම 166.29ක් තියෙනවා. මම ඒක මෙතන type කර ගන්නවා. type කරගෙන transfer කරනවා. දැන් මෙතනින් switch account දෙන්න. ඊට පස්සේ ඔයා නැවත අතන real කියන එකට click කරලා යට යන යට යද්දී ඔයා හදපු additional account එකට click කරාම ඒ account එකට ඔයා log වෙනවා. ඒකට dollars ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔයා local deposit subscribe කරපු නිසා ඔයාට මේ account එකේම deposit withdrawal කරගන්න පුළුවන්. ඒ වගේම මේ account එක අනිවාර්යෙන්ම ඔයා මගේ වීඩියෝ එකක් තියෙනවා MT5 එකට link කරන වීඩියෝ එක. ඒක බලලා MT5 එකට මේ account එක link කරගන්න.